Welcome back to my YouTube channel. Hi. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා වෙනද වගේම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද vlog එකේ දවස් දෙකක කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් බලාගෙන ඉන්නකො මොකද්ද වෙන්නේ කියලා. Hi කියන වීඩියෝ එකට. Hi. Welcome back to my YouTube channel. Hi everyone. කොහොමද? Hi කොහොමද? කොහොමද අහන්නේ? මාව බලන්න කියන්න. Hi. Welcome back to my YouTube channel. අද ඔන්න මගේ බබත් එක්කම තමයි අද vlog එක පටන් ගන්නෙ. ඉතින් ඔයාලා දකින්න නැතිනේ. එයා ඔයාලා පිළිගත්ත හැටි. ඔයා අද vlog එකට එකතු වෙනවද? ඔව්. මෙයා කතා කරන කට්ටියට hi කිය. Back to my YouTube channel. අද මට තියෙනවා ගමනක් යන්න. මම බබාව දාලා යන්නේ. මාමත් එක්ක එයාද ඉන්නවා. මම බඩු ටිකක් තියෙනවා. ඒ ටිකත් අරගෙන එන්න. බබාව එක්ක යන්නේ. මොකද මෙයාව එක්කන් ගියොත් මට මගේ වැඩේ හරියට කරගන්න වෙන්නේ නැහැ. මෙයා දඟලනවා වැඩේනේ, දුවනවා කරනවා. ඉතින් එතකොට මට කරන්න යන වැඩේ තමතක වෙලා තමා බාගෙට කරගෙන තමා ගෙදරින්නේ. ඒක නිසා මම අද බබාව එක්ක යන්නේ නැහැ. මම තනියෙන් යනවා. Say bye. ඔයාලට ඉස්සරහට ඕන vlogs තියෙනවා නම් කලින් කිව්වා වගේම මට කියන්න. මම එතකොට ඒවා අරගෙන එන්නම්. ඉතින් එදා රෑ අපි ගියා බබාගේ හස්බන්ඩ්ගේ කොන්නේ කපන්න. මොකද අවුරුදු ළඟ එනවනේ. අපිත් ගෙදර යන්න හිතාගෙන ඉන්නවා. අවුරුදු ළඟ වෙලා කපන්න හිතුවොත් කපන්න බෑ. මොකද ඒ තරම් මෙයාලා කපන සැලොන් එකේ සෙනග ඉන්නවා. ඒක නිසා අපේ පහසුවට අපි හිතුවා කලින්ම කොණ්ඩේ කපා ගන්නවා කියලා. ඉතින් මේ දෙන්න කොණ්ඩේ කපනකම් මං චුට්ටක් බලාගෙන හිටියා. මට ඉතින් ඒ වෙලේ කරන්න දෙයක් නැහනේ. කොණ්ඩෙත් කපාගෙන අපි හැමම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් මං ස්කින් කෙයාර් ටිකක් කරා. මම සම්පූර්ණයෙන්ම කරපු දේ දාලා නැහැ. ඔය මං දාලා තියෙන්නේ මම පැක් එකක් දාගෙන ඉන්නවා. වෝකාලි එකේ golden clever පැක් එක තමයි ඔය දාගෙන ඉන්නේ. ඊට පස්සේ පැක් එක දාලා මම ටෝන කරලා සුපුරුදු පරිදි මගේ සීරම් එක ඇප්ලයි කරා. මම රෑට සීරම් එක තමයි ඇප්ලයි කරගන්නේ. ඔයාලා මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඊට පස්සේ මායි බබයි හස්බන්ඩ් නම් ෆෝන් එකේ පොඩි වැඩක් කර හිටියේ. මායි බබයි ඇඳට පොඩ්ඩක් ආවා. දන්නවනේ ඉතින් බබාලගේ කෝලම්. එයත් එක පොඩ්ඩක් කැමරාවට යාව පෙන්න vlog එකක් කරනවා කියලා තේරෙන්නේ නැහැ. ඉතින් දන්න විදිහට එයා කැමරාවට මූණ දෙනවා. එයා හරි ආසයි කැමරාව ඉස්සරහා ඉන්න. ඉතින් මං එයාවත් තියාගෙන පොඩ්ඩක් ඔය කියව ඉන්නවා හස්බන්ඩ් ඇඳට එනකන්. ඔන්න ඔය විදිහට තමයි මගේ එදා දවස ගෙවිලා ඉවර වුණේ. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් මගේ grocery shopping vlog එක. මම කලින් vlog එක කිව්වා මම ඔයාලට grocery shopping vlog එකක් ගේනවා කියලා. ඉතින් අද මම grocery shopping යන්නේ. ඊට කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මම මාසෙට බඩු ගන්නකොට අනිවාර්යෙන් ලිස්ට් එකක් හදා ගන්නවා. මේක ගෘහණියක්. මේ වීඩියෝ එක ගෘහණිය බලනවා නම් ගොඩාක් වැදගත්යි. ඔයාලගේ පඩිය අනුව ඔයාලා මාසෙට බඩු ගන්න විදිහ තීරණය කරගන්න ඕනේ. මොකද ඔයාලගේ බජට් එකට ගැලපෙන්න තමයි ඔයාලා ලිස්ට් එක හදා ගන්න ඕනේ. මං හදා ගන්න ලිස්ට් එක ඔයාලට මදි වෙන්න පුළුවන්. මොකද ගෙදර ඉන්න පිරිස අනුවනේ ඒක තීරණය කරන්න පුළුවන්. දැන් අපේ ගෙදර නම් බබයි මායි හස්බන්ඩ්වි විතරයි. ඉතින් අපි තුන් දෙනාට ඇති වෙන්න තමයි මම මාසෙට බඩු ගේන්නේ. ඒක නිසා මගේ ලිස්ට් එක නෙමෙයි. ඔයාලට ලිස්ට් එකක් හදා ගන්න. එතකොට අනවශ්‍ය දේවල් ගන්නවා ගොඩාක් අඩු වෙනවා. ඊට පස්සේ ඔයාලගේ බජට් එකක් හදාගන්න. මමත් එහෙමයි. හස්බන්ඩ්ගේ පඩියෙන් බජට් එකක් වෙන් කරනවා මගේ බඩු ටික ගන්න. අඩු හෝ වැඩි වුණත් අඩු වෙන්නේ නැහැ. මොකද මේ දවස්වල නම් බඩු මිල වැඩිනේ. ඒක නිසා කොහොමත් බඩු ගණන්. ඒක නිසා
බජට් එකට හරියන්න ඔයාලා ලිස්ට් එක හදාගෙන මම නම් ඔයාලා වෙක් කරනවත් දන්නේ නැහැ මේ ලෝභකම නෙමේ අර පිරිමැස්මෙන් අපි කරන්න පැනේ ඒක නිසා මම නම් අනිවාර්යෙන්ම හස්බන්ඩ්ගේ ෆෝන් එකකින් හරි මගේ ෆෝන් එකකින් හරි කැල් එක දාගෙන තමයි යන්නේ කැල් එක දාගෙන මට ඕන කරන ප්‍රධාන බඩු ටික මම ඉස්සරවම ගන්නවා ලිස්ට් එකේ මම උඩින්ම ලියන්නේ මට දැන් ගිහිල්ලා හුරුයිනේ හුරු නිසා මම දන්නවා බඩු තියෙන තැන් හරිද බඩු තියෙන තැන් දැනගත්තාම මම කරන්නේ මම යන තැනේ ඉඳන් පිළිවෙලට ඒක හරියට ලිස්ට් එකේ ලියා ගන්නවා ඒකල මට ඕන කරන මාසෙට ඕන කරන ප්‍රධාන බඩු ටික හාල් බඩු හාල් 3-5 මිරිස් කුඩු එතකොට සීනි ඒ වගේ දේවල් ටික මම ඉස්සරෝම කූඩේට දාගන්නවා දාගත්තට පස්සේ තමා මම ඔය ජෙලි වැනිලා එතකොට ඔය එකේ කඩසොර જાත් තියෙන්නේ අන්න ඒ දේවල් ගන්න පටන් ගන්නෙ තනින් ඉන්න කෙනෙකුට නම් ලොකු යෙදමක් යන්නේ නැහැ අපිට වගේ. ඉතින් එයාලට මේ විදිහට ලිස්ට් එකක් හදාගෙන ගිහිල්ලා මේ ක්‍රමයට ගත්තොත් මං හිතනවා ඒක ඔයාලට අර පිරිමැස්මක් වෙයි කියලා. මට නම් මාසෙට ගේන බඩු මාසෙටම ඇති වෙනවා. මට ආය අමතර කඩවල වලින් ගන්න උවමනාවක් නැහැ. මොකද මම ඒක මාසෙට හදාගෙන තියෙන දැන් මට හුරු නිසා මාසෙට මේ අනේක මන් දන්න නිසා මම මාසෙට මේ යන මේ ලිස්ට් එක හදාගෙන තියෙන්නේ. ඉතින් මට හරි දිනේටම හාල් එහෙම ඉවර වෙනවා. අනිත් ඒවා ඉවර වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මන් ටිකක් ස්ටොක් කරන් තියාගන්නවා. මොකද හදිස්සියේවත් මට හරිම ගාන්ට බඩු ගෙනල්ලා මට දිනේටම බඩු ටික ගන්න යන්න බැරි වුණොත් එහෙම ලෙඩක් දුකක් හැදිලා හොස්පිටල් හිටියොත් එහෙම හස්බන්ඩ්ලා එහෙම කන්න ඕනේනේ. එතකොට අම්මලා හරි ඇවිල්ලා උයලා දෙන්න ගෙදර බඩු තියෙන්න ඕනේනේ. ඒක නිසා මන් ටිකක් ස්ටොක් කරගන්නවා. ඉතින් මෙහි තියෙනවා ජයතිස්ස කියලා ෆුඩ් සිටි එකක්. ඒකේ ඔය කොප් සිටි අනම්මනම් වගේ තමා මහා පරිමාණයෙන් කරන එකක්. එයාලට තොග බඩු කඩයක් වෙනම තියෙනවා. ෆුඩ් සිටි එක වෙනම තියෙනවා. ඉතින් ඒකෙන් ගන්න නිසා මට බජට් එකට අඩු ගන්නට ගන්න පුළුවන්. හැබැයි මං ගන්න බඩු ටික ඔයාලා වෙන තැනකින් ගත්තොත් එහෙම ඒ බජට් එකට ගන්න බෑ. ඒ තරම් මාර රීසනබල් ප්‍රයිස් එකක් තියෙන්නේ එතන. ඔයාලට vlog එකේ පෙන්නන්නම් මං කොහොමද බඩු ගන්නෙ කියලා. ඉතින් ඔය තියෙන්නේ අපි හැමදාම බඩු ගන්න යන තැන. අද නම් සෙනග නැහැ. වෙනදට නම් මාර සෙනගක් ඉන්නේ. පඩි ලං වුණාම මාර විදිහට සෙනග ඉන්නවා. මේකේ ළමයි නැති බඩුවක් නැහැ. ෆුඩ් සිටි වගේම තමා. හාල් ඕන වර්ගකින් මිටිද එතකොට ලූස්ද එහෙම ගන්න පුළුවන්. ඕන තරම් බඩු තියෙනවා. ඒ වගේම තමා හාල් මැස්සෝ කරවල එතකොට ෆෘට් ජාති 3-5 මිරිස් කුඩු එතකොට ඇට වර්ග සබන් වර්ග චිප්ස් වර්ග මේකේ නැති දෙයක් එකී නැති දෙයක් නෑ ළමයි පේනවා ඇති ඔයාලට සෙනග ඇතුලේ. ඉතින් ට්‍රොලියක් අරගෙන යන්නවත් මේකේ ඉඩක් නැහැ. ඒකින්ද හැමෝම බඩු ටික ගන්න පොඩි කූඩයක් අතේ තියාගෙන යනවා. එතකොට පල්ලෙහාට ඇවිල්ලා ලොකු කූඩෙට බඩු ටික ඔක්කොම පුරවනවා. ඒ තරම් මේකේ සෙනග ඉන්නවා. මේ අඩුයි. හොඳ වෙලාවට අපි මේ දවසේ ගියේ නැත්තම් මට රෙකෝඩ් එක කරගන්න හම්බෙන්නෙත් නැහැ. ඒ තරමටම සෙනග ඉන්නවා. ඔයාලට පේන්නේ නැතිනේ ට්‍රොලි ටිකෙන්ම. ඉතින් වෙන තැන් වලට වඩා මාර සෙනගක් මෙතන ඉන්නේ. මෙයාලගේ මං අර කලින් කිව්වා වගේම තොග බඩු කඩක් තියෙනවා. ඉතින් මම ඇවිදලා මගේ බඩු ටික මං අර කලින් කිව්ව විදිහට තෝරගන්නවා. ඉස්සරෝම මම මගේ ප්‍රධාන බඩු ටික තමයි ඔය තෝරගන්නේ. පොඩි කූඩේකට බඩු ටික ඔක්කොම දාගෙන මං ලොකු කූඩේට ගිහිල්ලා දාගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ වෙන තැන්වල වගේ නෙමෙයි මේකේ දීලා තියෙන වට්ටම් ගොඩාක් වැඩි. වෙන තැන්වල රුපියල් 5කින් 10කින් විතරනේ අපිට වාසියක් ලැබෙන්නේ. මේක එහෙම නැහැ. අපිට රුපියල් 10කින් 20කින් 50කින් වගේ ලොකු ගණන් වලින් තමයි වට්ටම් ලැබෙන්නේ. කොච්චර බඩු ප්‍රමාණයක් ගත්තත් එකක් ගත්තත් දෙකක් ගත්තත් එයාලගේ වට්ටම දෙනවම තමා. ගොඩක් ගන්න කියලා එහෙම ඕනේ නැහැ. ඒ වගේම තමා අපිට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. අපිට කැමති විදිහට කැමති වර්ගයකින් මේක තෝරලා ගන්න පුළුවන්.
ඒක මාරම වටිනවා ළමයි. මොකද මම වෙන තැනකින් ගන්නවා නම් මේ මං ගන්න බඩු ටික ඒ මුදලට එතනින් ගන්න බෑ. මං ඒ ගන්න තැන් වලට වඩා මේ ගන්න තැනින් දෙගුණයක් බඩු ගන්නවා. අපේ බබත් වැඩේ අතාරින්නේ නැහැ පේනවනේ. එයත් උදව් කරනවා තාත්තට. මං ওই කූඩ වලට පුරවලා දෙනවා. හස්බන්ඩ් ගෙනල්ලා ඉතින් ලොකු කූඩේට ඒ ටික ඔක්කොම දානවා. ඉතින් බබත් එතන ඉඳන් දුව පැන ඉන්නවා. අපි හැමදාම බඩු ගන්න යන තැන නිසා ඒ කට්ටිය අපිව හොඳට අඳුරනවා. බබා වුණත් අපි බඩු ටික ගන්නකම් එයාලා බලා ගන්නවා. ඒ තරම් හොඳයි එයාලත්. ඉතින් බබයි හස්බන්ඩ්යි මම බඩු ගන්නකම් මං හස්බන්ඩ්ට නම් මෙදා පාරේ කිව්වා ටිකක් වීඩියෝ කරන්න කියලා. නැත්තම් ඒ දෙන්න මගේ පස්සෙන් ඉඳන් මට බඩු ටික ගන්න උදව් කරනවා. ඔය මං ගන්න ළමයි කොත්තු පැකට් එකක්, කොත්තු රොටි පැකට් එකක්. ඉතින් මං ওই වගේ කොත්තු රොටි පැකට් අරගෙන ගෙදර මං කොත්තු හදා ගන්නවා. බලන්න ඒකේ ප්‍රයිස් එක, යාළගේ ප්‍රයිස් එක රුපියල් 350යි. කඩෙන් ගන්නවා නම් ඕක 400 ගාණක් වෙනවා. බිල්ඩින් 3ක් තියෙනවා. අපි ඔය යන්නේ දැන් උඩ බිල්ඩිමට. උඩ බිල්ඩිමේ තමා සබන්, එතකොට බිස්කට්, කොස්මැටික්ස් ජාති ඒ වගේ දේවල් තියෙන්නේ. කිරිපිටි අනම්මනම් එතකොට බාත්රූම් අයිටම්, බුක් ෂොප් එක මේවා ඔක්කොම තියෙන්නේ උඩ තට්ටුවේ. ඉතින් මම පල්ලෙහා බඩු ටික ඔක්කොම අරන් ඉවරුනහම යන්නේ උඩ තට්ටුවේ බඩු ටික ගන්න. මම මාසේ ආසම දවසක් තමා බඩු ගන්න යන දවස කියන එක. මොකද මං හරි ආසයි ගෙදරට ඕන කරන බඩු ටික මං ගිහිල්ලා අරගෙන එන්න, තෝරන්න, බලන්න, ගන්න. ඒකට මං ඉස්සර ඉඳන්ම මාරම කැමතියි ඒ දවසේ එන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නේ. ඇයි කියන්න දන්නේ මං වගේ තවත් ගෑල් ළමයි ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ දවසට මං ගිහිල්ලා මගේ බඩු ටික නිදහසේ තෝරගෙන එනවා. පේනවනේ ඉතින් අපේ බබත් බඩු තෝරනවා. වෙලාවකට යා වෙනම කූඩයක් අරගෙන අපි වගේම ගිහිල්ලා බඩු දාගෙන එනවා. හස්බන්ඩ් ගිහිල්ලා ආයෙත් ඒවා තියලා එන්න ඕනේ. මොකද එයා ගන්න බඩු හැම එකම අපිට ගන්න බෑනේ. එයා ගන්නෙත් අනික අපි ගන්න එකත් නෙමෙයි. ඔය පල්ලෙහාම තට්ටු වල තියෙන ඒවා ගිහිල්ලා අරගෙන එන්නේ. ඉතින් අපි ඒවා ආයෙ ගිහිල්ලා අස් කරනවා. මෙතනදී අපි බඩු අරගෙන ඉවරයි. අපි ට්‍රොලි දෙකම අපි දැන් කැෂියර් එකට බාර දෙන්න තමයි ඔය තියාගෙන ඉන්නේ. කැෂියර් එක ළඟත් පොලිම තිබ්බා. ඊට පස්සේ කැෂියර් එකට දීලා අපි බඩු ටික බිල් කරගන්නවා. බිල් කරගෙන අපි ඔතනින් පිටත් වෙලා යන්න තමයි ඔය ලෑස්ති. ඉතින් ඔය ගිහිල්ලා වීල් එක ඇතුලේ ඉඳන් අපි දෙන පොඩ්ඩක් කෑ ගහනවා. ඒකලා අපි ගෙදර ආවා. ඔය ගෙදර ඇවිල්ලා ඔය මං ඉස්සරෝම් පෙන්නන ටික ඔය මගේ ස්ටොක් තිබ්බේවා කලින් මාසේ ගෙනල්ලා මට ඉතුරු වෙලා තිබ්බේවා. ඔය මං දැන් ඔය බඩු ටික අහුරන්න යන විදිහ මට ඒවා ගන්න පහසු තැන් වලින් ලේසි තැන් වලින් මම මේ බඩු ටික අහුර ගන්නවා. ඔය මං කප්පල් බකට් වලට දාලා තියෙන්නේ ඔය 3-5 මිරිස් කුරු වැඩි ටික. ඊට පස්සේ හස්බන්ඩ්ුයි බබායි නිලා කූරු වගේක් ගෙනල්ලා තිබ්බා. ඒවත් පට්ටු කර යාලා දෙන්න ජොලියේ නටනවා. මම බඩු ටික අස් කරනකම් ඔය දෙන වොෂ් එහෙම දාලා ඇවිල්ලා ඉවර වෙලා මම බඩු ටික අස් කරලා වොෂ් දාලා කන්න එනකම් ඉන්නේ. ඉතින් මගේ vlog එක ආදට ඉවරයි. බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. බයි බයි.